හායි යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඔන්න යාළුවනේ අද තවත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඔන්න අද ඔයාලට අරන් එන්නේ මම මහියගනේ තියෙන නාගදීපේ විහාරය ගැන විස්තර. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් යාළුවනේ මේ ඔයාලට මේ පන්සලට එන්න ඕනි මහියංගනය මොනරාගල පාරේ තියෙන්නේ. ආදාපත හන්දිය පාස් කළා ටික දුරක් යනකොට තමයි මේ පන්සල අපිට හම්බ වෙන්නේ. ඌරණීය හොස්පිටල් එක ළඟ ඉඳන් තමයි මේ පන්සල ඒ කිට්ටුවේ තමයි මේ අතුල් පාරක යන්න තියෙන්නේ පන්සලට. ඉතින් ඔයාලට දැන් පෙන්වන්න හදන්නේ මේ පැරණි නාගදීපයේ රජමහා විහාරයේ මහියංගනේ තියෙන. ඉතින් ඊට කලින් අපි යන ගමන් ආවද මේ මහියංගනේ ඉඳන් මේ නාගදීපයේ වැව පෙන්වන්න වලට. ගොඩක් ලස්සන වැවක්. අපේ වීඩියෝ එකත් එක්ක දිගට නැදිලා ඉන්න ඔයාලට ලස්සන දර්ශන ටිකක් අරන් එන්න. ඔන්න යාළුවනේ අද අපේ ට්‍රැවල් එක යන ගමන් අපට ටිකක් කන්න ඉදුණා. අද නාගදීපේ වැව පිට්ටනින් ඉඳන් තමයි අපි අද මේ රොටි කන්නේ මේ. තව ටිකක් දුරයි පන්සලට. සාමර කොහමද ඉතින්? රොටි රසයිද? හොඳයි රසයි නේද? අපි ඉතින් යන්නදා හැමදාම රොටි තමයි කන්නේ. අපි බලමු ගිහලා බලමු නේ. එන්න යාළුවෝ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මෙන්න අපේ කපුටෝ යාළුවෝත් ඇවිල්ලා අපේ රොටි කන්න. ඔන්න අපි දැන් ඉන්නේ මේ නාගදීපේ වැවේ. ඔයාලට පේනවනේ. වට්ටාවුවේම ගත්තේ වීඩියෝ එක. චාමර හොඳටම අවුව දැන්නලාද වගේ දැන්න. චාමර මොකද දැන් තත්ත්වය වාගේ? හොඳයි නේ අපි බලමු. ළඟට ගිහලා බලමු. එන අපි වැව ළඟටම ගිහිල්ලා බලමු. ඔන්න ඉතින් යාළුවනේ වැව ළඟටම යන්න කලින් මට තව වීඩියෝ එකක් ගන්න හිතුණා. ඇත්තටම මේ හරියට වැව ගොඩක්ම ලස්සනයි. වැව බැම්ම අපිට ලස්සනට බලා ගන්න පුළුවන්. මේ දවස්වල අර ඉඩෝරේ නිසා වතුර ගොඩක් අඩුයි. නැත්තම් මේ වැව ගොඩක්ම ලස්සනයි. වතුර ගොඩක් පිරලා තියෙනකොට අහසේ නිල් පාට එළිය වැවට වැටිලා මාරම ලස්සනයි. ඔන්න ඉතින් දැන් අපි වැව ළඟටම යන ගම ඔයාලට හොඳ වීඩියෝ එකක් අරන් එන්න. වැව ළඟටම ගිහිල්ලා මේ සංචාරකයට මේක ඇත්තම වටිනාම අත්දැකීමක්. මේ වගේ පරිසරයක් දකින්න ලැබීම. ලස්සන කඳු පන්තියක් මේ වට වෙලා තියෙන්නේ මේ වැව. ඉතින් ඔයාලට පුළුවන් වෙලාවක එන්න මෙහි මේ මහියන්ට ආපු වෙලාවක නැත්තම් නාගදීපේ පන්සල බලන්න ආපු වෙලාවක වැවටත් ඇවිල්ලා යන්න මේ වැව බලන්න. ලස්සන ආරක්ෂිතව ඔයාලට වැව බලන්න. වතුර අඩු කාලයට නම් ගොඩක් වතුර නැහැ. ඒ වෙලාවට වැව ළඟටම යන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ දීවර කට්ටියක ඔරු එහෙම තියෙනවා. ඔන්න යාළුවනේ අද අපි දැන් ආවා වැව ළඟටම ආවා. ජාමරට රස්න කියලා වතුරටත් බැලලා වුණ ඉන්නවා. ජාමර මොකද දැන්? හොඳයිද වතුර ටික? හොඳයි. සුපිරිනේ. මෙතන එනකොට පට්ට රස්නේ අවුවට දැන් නා ඉතින් ඔන්න සුපිරි වතුර ටිකක් අහුවෙලා තියෙනවා. නාන්න ඇතුම් ගෙනාව නැහැ. නැත්තම් නාලම යන්නේ. ඔරු තියෙනවා. ඔන්න දීවර අපේ දීවර යාළුවන්ගේ ඔරු තියෙනවා. දැන් මේ හරියට වැව මැදම ඉන්නේ. මේ දවස්වල වතුර අඩු නිසා මේ වැව මැදටම ඉන්න පුළුවන්. ඒක සුපිරි මත අත්දැකීම. සාමන හොඳයිනේ. හොඳයි. අපි නතපය හොදානවා පන්සල වදින්න යන්නේ. හුලම් පාරට වැවේ පොඩි රැල්ලක් තියෙනවා. ඉතින් මේ දවස්වල අර අවුව සැරවුණාට හුලම් තියෙනවා. ඒක නිසා මේ අපිට රැල්ල දැක ගන්න තියෙනවා වැවේ. ඉතින් මාත් අවු රස්නේ වැඩි නිසා අතපය පොඩ්ඩක් හොද ගන්න කියලා හැදුවේ. ඉතින් මේ හරිය ඉතින් ඇත්තටම ලස්සනයි. මේ වටේම ලස්සනම කඳු පන්තියක් තියෙන. ගොඩක් උස කඳු පන්තියක්. ඒක නිසා මේ ඇත්තටම ලස්සනයි. මේ හරිය නිකන් ඕන කෙනෙක්ගේ හිත ඇදලා යන පරිසරයක් තියෙන්නේ. අපිත් අතපය හොදගත්තා. මේ වෙලාවට ඉතින් වතුර ටිකක් කියන්නේ මාර සනීපයි. මේ දවස්වල මෙහෙට ගොඩක්ම රස්නේ. සංචාරකට ඉතින් සුපිරි අත්දැකීමක් මේ වෙලාවට. එහෙනම් ඔයාලත් පුළුවන් වෙලාවක එන්න මහියට බලන්න. ඔන්න ඉතින් යාළුවනේ වැවෙන් නික්මෙන්න කලින් ඔයාලට මම ආයෙත් වැවේ සුන්දරත්වය ගැන වීඩියෝ එකක් දැම්මා.
ඉතින් අපි එන යාළුවනේ අපි වැව බලලා ඉවරලා යන් නාගදීපේ පන්සල බලන්න. ඔන්න ඔයාලට මම වීඩියෝ එකකින් ගෙනලා තියෙනවා මේ තියෙන්නේ මහියංගනය බිබිලේ පාරේ මේ පන්සලට යන පාර තියෙන්නේ. පාර අයිනේ බෝඩ් එකක් ගහලා තියෙනවා. ඌරණිය හොස්පිටල් එක ළඟ තමයි ඉඳන් තමයි මේ පාර තියෙන්නේ. මේ අපි යන පාර මේ වගේ ලොකු විශාල අපිට වැවට පෙනෙන ලොකු ගල් කන්දක් මේ කන්ද තියෙන්නේ මෙන්න මේ හරිය. විශාල ගල් කන්දක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මහියංගනය බිබිලේ පාරේ තමයි මේක තියෙන්නේ. මේ පාර තියෙන්නේ බෝඩ් එක ගහලා කිලෝමීටර් 4ක් විතර යන්න ඕනේ මේ පාර දිගේ පන්සල ගාවට. ඉතින් ওই වගේ පාරක තමයි අපිට යන්න තියෙන්නේ. පහසු යන්න පුළුවන් පාර හොඳට හදලා තියෙන්නේ. වෙන සංචාරයකට වුණත් පහසුවෙන් යන්න පුළුවන්. අර අපිට වැව පේනවා. ඔය වැවට තමයි අපි ඉස්සෙල්ලා ගියේ. මේ දවස්වලට වතුර නැති නිසා වැව හිඳිලා තියෙන්නේ. ඔන්න මේ වගේ මන් සන්ධියක් හම්බ වෙනවා අපට. හතරමන් හන්දියක්. ඔන්න උතරින් හැරිලා තමයි අපි පන්සලට යන්න ඕනේ. දැන් අපි යන්නේ ඔය පන්සලට යන පාරේ. පොඩි දුරක් ගියාම අපට පන්සල හම්බ වෙනවා නාගදීපේ රජමහා විහාරයේ. ඉතින් අපි යම් පන්සලට ගිහිල්ලා බලමු පන්සලේ විස්තර කොහොමද කියලා. ඔන්න ඔය වගේ පාරක තමයි අපි දැන් පන්සල ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් යාළුවනේ දැන් අපි මහියංගන නාගදීපේ රජමහා විහාරයේ පූජා භූමියට ආවා. මේ වගේ තමයි මෙතන පිවිසුම් ස්ථානය තියෙන්නේ. මේ පන්සලට ගොඩක් බැතිමතුන් සදාවතුන් එනවා අඩුයි සාමාන්‍ය දවස්වලට. ඉතින් පොඩි ප්‍රමාණයක් තමයි එන්නේ මේ පන්සලට. අර ගම මැද තියෙන නිසා ගොඩක් කට්ටිය එනවා අඩුයි. ඒ වුණාට මේ පන්සල ගොඩාක්ම ඓතිහාසික පන්සලක් විහාරයක්. ඉතින් ඔන්න ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මේ පන්සල ඇත්තරම ආරම්භ වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 234 දී වගේ. මේ පන්සලත් මහියංගන පන්සලත් එකම යුගයක වගේ තමයි ආරම්භ වෙලා තියෙන්නේ. මේ පන්සල හදලා තියෙන්නේ මේ දේවනාරාම පියතිස්ස රජතුමා කියලා තමයි සඳහන් වෙන්නේ. අර අශෝක රජතුමාගේ කාලේ තමයි මේ විහාරය හදලා තියෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ මේ පන්සලේ තියෙනවා මේ දාගැබ් වහන්සේලා දෙකක් තියෙනවා. විහාරය ඉහළින් තියෙන දාගැබ හදලා තියෙන්නේ කාවන්තිස්ස රජතුමා. අනිත් දාගැබ හදලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා. ඔයාලට පේනවා මේ ඔන්න එක දාගැබ් වහන්සේ නම. ඉතින් මේ දාගැබ තාම මේ ප්‍රතිසංස්කෘතික එහෙම ඒ කාලේ කඩ වලින් හදලා ඒ විදිහම තමයි අපිට බලා ගන්න පුළුවන්. මේ පන්සලේ බෝඩ් එක ගහලා තියෙනවා මම දැක්කා මේ බුදුන් වහන්සේගේ නියධාතුව තැන්පත් කරලා තියෙනවා කියලා මේ චෛත්‍යයක. ඉතින් ඇත්තටම මේ පරිසරයේ මිශ්‍ර නාගවරු ඉඳලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. නාග ගෝත්‍රික කට්ටිය. ඉතින් පන්සලට ආවම ඉතින් අපිට මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. දාගැබ් වහන්සේලා දෙකක් තියෙනවා මෙහි. ඔන්න අපි ඔය එක දාගැබ් වහන්සේ ළඟ තමයි ඔය ඉන්නේ. ඉතින් මේ දවස්වල ප්‍රතිසත් කරන කටයුතු යනවා. ඒක අපිට බලා ගන්න පුළුවන්. ගොඩක්ම ඉතින් පරිණි චෛත්‍යයක් මේවා. මේ චෛත්‍ය. ඔන්න දැන් අපි අර ඉස්සෙල්ලා ගියේ මේ වැවට. ඒ වැවත් මේ හරිය තියෙනවා. ওই වැවේ ඉහළ කොටස තියෙන්නේ මේ පන්සල ගාව. අර ඒ දවස්වල තිබ්බනේ ගමයි පන්සලයි වැවයි දාගැබයි කියලා සංකල්පයක්. ඉතින් මේ චෛත්‍යයත් පන්සලත් ඒ සංකල්පයට නිර්මාණය වෙලා ඇති කියලා මට හිතෙනවා. මේ වැවක් තියෙනකොට පන්සලයි ගමයි මැද තියෙනකොට. ඉතින් අපි ගියා පන්සලේ ඉඳන් වැවත් බලන්න පොඩ්ඩක්. අර වලට වීඩියෝ එකට ගන්න. ඉතින් වැව අර හිඳිලා නිසා වතුර ගොඩක් නැහැ. අපි එකපාරක් යනකොට නම් මේ ළඟටම වතුර ඇවිල්ලා තිබ්බ පන්සලේ. ළඟටම වතුර. ඉතින් ලස්සන පරිසරයක තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. ඉතින් අර ක්‍රිස්තු පූර්ව 234 කියන්නේ ගොඩක්ම පැරණි චෛත්‍යයන්නේ මේක. පැරණි විහාරයක්. පන්සල හදුවට පස්සේ තමයි චෛත්‍ය හදලා තියෙන්නේ. බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළා.
තමයි මේ චෛත්‍ය හදලා තියෙන්නේ. ඔන්න බලන්න මේ ඇත්තම ලස්සන පරිසරයක මේ පන්සල පිහිටලා තියෙන්නේ. නිස්කලංක පරිසරයක. අර මේ දවස්වල අවුව නිසා තමයි ටිකක් අමාරු දුෂ්කර. නැත්තම් ඇත්තටම නිස්කලංකම පරිසරයක තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. ඔන්න බලන්න මේ ඔන්න දාගැබ් වහන්සේ තමයි අපිට දැක ගන්න පුළුවන්. මේ පන්සලේ තියෙන එක දාගැබක් දුටුගැමුණු රජතුමා කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. අනිත් දාගැබ කාවන්තිස්ස රජතුමා කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. මේ පන්සලේ විස්තර සඳහන් කරලා තියෙනවා. ඔන්න දැන් අපි යන්නේ විහාරයට උඩින් තියෙන දාගැබ බලන්න වඳින්න. ඔන්න මේ වගේ පැරණි ගල් පාඩි පෙළක් තමයි තියෙන්නේ. අපේ අර පරණ විදිහටම තියෙනවා ඒක. ඒ කාලේ තිබ්බ විදිහටම. ඉතින් මේ වගේ කන්ද උඩින් තමයි අපිට යන්න තියෙන. කන්දක් උඩ තියෙන්නේ. ඔන්න වගේ පාඩි පෙළකින් තමයි අපිට ඒ දාගැබ් වහන්සේ වඳින්න යන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ අනිත් දාගැබ් වහන්සේ දැක ගන්න පුළුවන් ඔයාලට දැන්. මෙන්න මේ වගේ තමයි දැක ගන්න පුළුවන්. ඒ වගේ තමයි යාළුවනේ මෙහි පන්සලේ තියෙන බෝධිය අෂ්ටඵල බෝධින් වහන්සේ නමක් විදියට සඳහන් වෙනවා. ඉතින් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා මේ බෝධිය ළඟ බෝධියට පුද සත්කාර කරලා පහන් පත්තු කරලා පැන්වක් කරලා මල් පහන් පූජා කරාම තමන්ගේ බලාපොරොත්තු ඉටු වෙනවා කියලා. එහෙනම් යාළුවනේ ඔයාලත් පුළුවන් වෙලාවක ඇවිල්ලා මේ පන්සල වැඳ පුදා ගන්න ප්‍රාර්ථනාවන් එකතු කරන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝවක් බලාපොරොත්තු වෙමින් හමු ගන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.